Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද ඔයාලට මම අරගෙන ආවේ night study routine එකක්. ඉතින් එහෙනම් අපි බලමු මම අද කොහොමද මගේ පාඩම් වැඩ ටික කරන්න කියලා. හරි එහෙනම් අපි දැන් වැඩ පටන් ගමු. මම අද උදේ පාඩම් කරනකොට BST වල ෂෝට් නෝට් වගේක් හැදුවා. ඉතින් මට තව ඉතුරු වෙලා තිබුණ නිසා මම අද දවසෙන් ෂෝට් නෝට් ටික හදලා ඉවර කරනවා කියලා හිතලා ආයෙත් මම BST වලම වැඩ ටික කරන්න පටන් ගත්තා. ඒ ගමම ළමයි මම ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න. මගේ ස්ටඩි ටේබල් එකට අද අලුත් දෙයක් එකතු වෙලා තියෙනවා ඔයාලට පේනවා ඇතිනේ. ඉතින් මම මේ පාරත් කැන්ඩල් එක ඕඩර් කරේ නෝරා කැන්ඩල් පේජ් එකේ. ඉතින් ඔයාලටත් කැන්ඩල් එකක් ගන්න ඕන නම් මම ඒගොල්ලන්ගේ නම එක යටින් කමෙන්ට් කරන්නම්. ඔයාලත් ඕඩර් එකක් දාන්න. ඉතින් දැන් ටීචර්ස් ඩේ එක එහෙමත් එනවනේ. ඔයාලට ඔයාගේ ටීචර් කෙනෙක් ඉන්නව නම් අමතක නොවෙන gift එකක් දෙන්න. ඔයාලට පුළුවන් නෝරා කැන්ඩල් එකට ඕඩර් එකක් දාන්න. හරි දැන් අපි වැඩ පටන් ගමු ළමයි. මම මේ YouTube එකේ 1 hour වලට ස්ටඩි සෙෂන් යනවනේ. ඒකකුත් ප්ලේ කරගත්තා. මොකද එතකොට කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. මොකද එතනින් මියුසික් එකක් යනවා, ටයිම් එක තියෙනවා. අපිට එතකොට කම්මැලි නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඔන්න ඔය විදිහට මම පැයක් විතර මගේ පාඩම් වැඩ ටික කරලා දැන් මේ පුංචි බ්‍රේක් එකක් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි දැන් බ්‍රේක් එක ඉවරයි ළමයි. එහෙනම් ආයෙත් වැඩ ටික පටන් ගමු. මම ආයෙත් අර විදිහටම YouTube එකේ 1 hour session එකක් දාගෙන ඒකත් එක්ක කන්ටිනියු කරගෙන යන්න තමයි මේ හදන්නේ.
මං අලුත් ස්ටඩි සෙෂන් එකක් පටන් ගත්තා කියලා වෙන සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න ගියේ නෑ. මොකද BST වල ගොඩක් මට ෂෝට් නෝට් ගහන්න තියෙන නිසා පුළුවන් තරම අද දවසේ ෂෝට් නෝට් කරගන්නවා කියලා මං ඉතින් ඒ වැඩේම කන්ටිනියු කරගෙන ගියා. ඉතින් ළමයි දැන් ඉස්කෝලේ වැඩයි ක්ලාස් වල වැඩයිත් එක්ක මට එක දිගට හැම වෙලෙම vlog එකක් අරන් එන්න හරි අමාරුයි. මොකද වීඩියෝ එඩිට් කරන්නත් ගොඩක් වෙලාවක් යන නිසා. ඒ වුණාට මම පුළුවන් විදිහට vlog එකක් ඔයාලට හිමින් හිමින් අරගෙන එන්නම්. ඉතින් එතකන් ඔයාලට මගෙන් මොන වගේ vlogs දෝනි කියලා ඔයාලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි ඉතින් ළමයි ඔයාලට මට අද මිනි vlog එකක් තමයි අරගෙන එන්න උනේ. මොකද මෙතනින් පස්සේ මට නෝට් වගේක් ගන්න ඕන නිසා මම ෆෝන් එක ගත්තා. එතකොට ෂූට් කරගන්න අමාරුයිනේ. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් එන්නම්. එතකන් ඔයා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා.